නැත්නම් කාත් එක්ක හරි ට්‍රිප් එකක් යන්න අහනකොට අම්මා කියන්නේ දැන් මේ යන්න දෙන්න බෑ. බැන්දහම මිනිස්සයා එක යන්න කියලා. මම දැන් මිනිස්සයාත් එක්ක ට්‍රිප් කරනවා. අනේ හරිෂෝ. Thank you. ආහාර දෙවුලනෝනේ. Hey guys, welcome to our YouTube channel. ඔන්න අද අපි යනවා කොහෙටද අපි යන්නේ? අද අපි යනවා දොළොස්වාගේ. ඉතින් අපිත් එක දිගටම ඉන්න. අද මොනවාද වෙන්නේ මොනවාද පේන්නේ කියලා බලන්න ඔයාලටත් පුළුවන්. YouTube channel. ඔන්න අදත් අපි යනවා රෝන්දේ. ඉතින් අද අපි කොහෙද යන්නේ කියලා බලන්න. දිගටම වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ දොළොස්වාගේ යනවා නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම එන්න ඕනේ බුලත් කොට්ටිය ටවුන් එකට. ටවුන් එකෙන් හැරිලා තමයි දොළොස්වාගේ පාරේ යන්නේ. ඉතින් මේ හරිම ලස්සනයි. මේ මං එන පළවෙනි පාර නෙමෙයි. මම කීව පාරක්ම ඇවිල්ලා තියෙනවා. හරිම ලස්සනයි. දියැලි, කඳු මේ හැමදේම තියෙනවා. තේ වතු මාර්ම ලස්සනයි. එතකොට ඔයාලට මෙහෙන් ඇවිල්ලා තව යන්න පුළුවන් නලගනැල්ලට. නලගනැල්ලත් මාර ලස්සනයි. ඒකත් දැන් ෆේමස් වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක බලන්න ගොඩක් අය එනවා අනිවාඩුවට. ඒ වගේ තමයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ view එක කියලා. අපි මේ පැත්තම නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අද අපි ගෙදරින් එනකොට වෙලාව 3යි. හැමදාම අපි ගමන ගිහිල්ලා ඉවරනකොට වහින නිසා අද වැහැලා ඉවර වෙනකල් හිටියා අපේ ගමන යන්න පටන් ගන්න. ඉතින් ඔන්න වැහැලා ඉවර වුණාට පස්සේ අපි යනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න. එහෙනම් ළමයි වැඩිපුර කතා නැතුව අපි යමු වීඩියෝ එකට. guys අපි ආවන්න කොහෙද මේ දොළොස්වාගේ view point එකට. Bye.
රැහසේ තරුදිලුනට නෑලියක් ඒ හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද රැහසේ තරුදිලුනට නෑලියක් හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ වගේ සැනසෙන්නම් නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනා ගන්නට Wow, Tewahin ako. වැස්ස අපට කොච්චර ආදරේද කියනවනා මේ වෙලාවෙත් වහිනවා. සුපුරුදු පරිදි අපි තෙමි යනවා. මේ වගේ පැත්තකට ඇවිල්ලා පොල් රොටියක් කාලා ගියේ නැත්නම් ඒක අඩුවක් නේ. ඉතින් අක්ක ආවා පොල් රොටි කන්න. පේනවනේ. එයා හොඳටම තෙමිලා ඉන්නේ. ඒක නිකන් බතික් එකක් වගේ. හරිම ලස්සනයි. අනර්ගයි. Guys, අපි රොටි කෑව ලුණු මිරිස් එක්ක ඒ දෙක නම් මාරම රසයි. ප්ලේන්ටි දෙකක් ගත්තා. මම මෑතකදී බිව්ව රසම ප්ලේන්ටිය ඒක. ඒ තරම් මාරම රසයි ඒක. සුසුමේ වෙලි හුනුසුම් වෙවි වස්සානයේ අපලං හැටි හිරිමල් හිතේ හීනයක් වගේ. එහෙනම් අදත් අපිව බලන් හිටියට ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. බයි බයි.